හලෝ යාළුවනේ ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. යන් දර හොයන්න. අපි ඉතින් උදේම වැඩ පටන් ගමු. දැන් හදන්නේ දර හොයන්න. මම යම්මයි චූටි දෝනේ ඉතින් දර හොයන්න යනවා. කැලේට තමයි යන්න තියෙන්නේ. දර ටික හොයාගෙන මෙහෙම හම්බෙන්න කොහොමද? පේනවනේ චූටි දෝනෙත් ඇවිල්ලා ඉතින් අම්මට උදව් වෙනවා. මගේ දවසේ වෙන්නේ ඉතින් ඔහොම තමයි. චූටි දෝනෙත් එක්ක ඔහොම දවසේ ගෙවෙනවා. මං ඉතින් දැන් උයලා හැම ඉඳලා තුබාන දර කපලා ගිටාරගෙන දැන් තව ටිකකින් නාගන්න. කැලවලට වතුර දානවා. ගොවිතැන් කරලා තියෙනවා මං. ගොවිතැන් කරලා තියෙනවා කොට මහලකුවට ඉතින් මං ගොවිතැන් කරලා නැහැ. ඉංගුරු ටිකක් හදලා තියෙනවා. තක්කයි ටිකක් හදලා තියෙනවා. තව බුලත් එහෙම ටිකක් හදලා තියෙනවා. ඕව තමයි මේ තියෙන්නේ අපි ඉංගුරු හිටෙවයි. ඉංගුරු වගාව. පළවෙගෙන ඉන්නේ. දවසක මං ඔයාලට අපේ ගම්ම පෙන්නන්නම්කෝ. අපේ ගම හරි ලස්සනයි. කැමරේක තියෙනවා ගමේ. ගෙදරකින් බබක් බලාගෙන නිකන් ඉන්න හින්දා මං ඉතින් බුලත් ටිකක් හිටෙව්වා. මං හරි ආසයි ඉතින් මං ඉස්සරින් නම් මෙහෙම ආසයි බුලත් හිටවන්න. ඔන්නෝම තමයි අද දවසේ ගෙවුනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්න. හැමෝටම බුදු සරණයි. අන්න ඉතින් මට හිතුණා පොඩි හරින් දවසයි පොයි
කරා ඊට පස්සේ ඉතින් හොඳට වහිනවා. එහෙනම් ගෙදර එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරේ බයි. බුදු සරණයි.